මගේ මාර්ගය වූ කලින් මෙලොව බැහැර කරන්නක් නොවේ. දෛවයත් කර්මයත් මත රඳන්නා වූ වක්ද නොවේ. පුද්ගලයාගේ වීරය මතයි මගේ දහම ගොඩ නැගෙන්නේ. ලොව දුක් පීඩා බහුලය. එහෙත් දුක්ඛ නිරෝධ මාර්ගය සාක්ෂාත් කරගන්නේද දේශනා කරන්නේද මෙලොවම පහළ බුදුවරයෙකු විසිනි. අවිද්‍යාව තුළ දුක් පීඩා හෝ මෝහය වැඩේ. ඒ තුළින් බිහිවන සංස්කාරයෙන් විඥානය තුළින් හටගන්නා පටිච්ච සමුප්පාද ප්‍රවාහය සත්වයා නැවත නැවත උපදවමින් දුක්ගෙන ලෝභය, ක්‍රෝධය, අභිමානය, මමත්වය, ඊර්ෂ්‍යාව තුළ සංසාර ගමන දිගු වේ. ඒ සියල්ල අවිද්‍යාව නිසාම උපදී. මරණයත් උපතත් එකම ක්‍රියාවලියක රූපාකාර දෙකකි. ඒ මායාව අවබෝධ නොවන්නේ නම් සංසිඳීම ළඟා නොවන්නේය.